ශරීරයේ සම්බරතාවය තියාගෙන නැගිට ගන්න අපහසු නිසා ඉතින් දැන් පෙන්නන්නේ අපේ අලියාලා ඒගරන්චේ ආරක්ෂා පිළිබඳව සොයා බලන ආකාරය. අනුකූල කියන්නේ රංචු වශයෙන් ජීවත් වන සත්ත්ව කොටසකට මාතෘ මූලික වෙනවා. මේ වගේ ඉරුවා හැසිරෙන සතරමක පරිසරයේ ජීවත් වන අලි තුල අහබ ලෙසක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අපි දැනගන්නට පොඩි ගණන් පාඩමක් කියලා. අපි බලමු කොහොමද අලියගේ උරහිස මට්ටමට සමානෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම අලියගේ දෙපාදයේ වට ප්‍රමාණය දැනගන්න. ඊට පස්සේ ඒ නාගේ දෙකෙන් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි ඒ අලියගේ උරහිස මට්ටමට උස වෙන්නේ. ඔයාලා කැලේට විදගෙන යද්දී අලියගේ ඉදිරිපා සලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඒ අලිය උස ගණනය කරගන්න. ඒ වගේමයි මේ මිනුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජන සමාජය විසින් අනුගමනය කරන සම්මත මිනුම් ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවේ අරුණ පොදුම සතෙක් නෙවෙයිනේ. तू कब रहे ඒක පැතිකඩේ මංගල හස්තියා විදිහට පෙරහැර ගමන් වලට වගේ නම් දරුතුලා දිනවන භාවිතා කරලා තියෙනවා. ඉතින් නැවතත් අපේ අන්තිමට මම මේ දේවල් ඉතින් මේ දෙන්නේ අපේ අලියාලුවා කොටයක් කරන් යන ආකාරයයි. ඥාන සේකසලක තමයි සූවර නිකර. මේ අපේක්ෂාවකට කිලෝග්‍රෑම් 350ක පමණ පරිසලීමේ හැකියාව. පාර ගණන් වල කාට. ඉතින් ඥාන පාරන් දුක. ඔයාලට තේරෙනවද? අපේ අලියාලුවා මේ කොටේ